ඉතින් අද පොඩි විශේෂ දවසක්. මොකද අද මං යනවා නෙදර්ලන්ඩ්ස් වලට. ඔයාලා දන්නවනේ එයාපෝට් එකට එද්දි කලින් එන්න ඕනේ කියලා. මේ සම කාලේ කියන්නේ ටූරිස්ට්ලා ගොඩක් වැඩියෙන් එන යුරෝප් වලට එන වැඩි කාලයක්. ඉතින් අද මම ටිකක් කලින් ආවා. පැය 4ක් විතර කලින් මගේ ෆ්ලයිට් එක තියෙන්නේ දැන් 2යි කාලට වගේ. සිකියුරිටි ක්ලියර් කරගෙන ඒව කරගෙන ඉන්න එක පොඩ්ඩක් හොඳයි පරක් කරලා එනවට වඩා. නෙදර්ලන්ඩ්ස් වලට යන ප්‍රධාන හේතුව තමයි මගේ PhD එකත් එක්ක තියෙන ප්‍රොජෙක්ට්ස් වල අපිට වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒ වර්ක්ෂොප් එකට සහ පොඩි කම්පිටිෂන් එකක් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති හැකතොන් කියලා. ඒකටත් එක්ක තමයි මම යන්නේ. මේක සාමාන්‍ය এডুকেෂනල් ටියුටෝරියල් එකක්වත් වීඩියෝ එකක්වත් නෙමෙයි. මේක පොඩි බ්ලොග් එකක් විදිහට තමයි අද මම මේක කරන්නේ. ඉතින් තාම මං ඉන්නේ ඩෙන්මාර්ක් වල. ඉතින් අද මගේ එයාලයින් එක වෙන්නේ KLM නැත්නම් Royal Dutch Airlines. මොකද මම ඒක තෝරගත්තේ කෙලින්ම ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තියෙනවා ඇම්ස්ටර්ඩෑම් වලට. නැත්නම් මට මෙහි සාස් හරි නෝර්වීජියන් හරි ගත්තොත් මෙහි කෝපන්හේගන් වලට ගිහිල්ලා ආපහු එතන ටික වෙලාවක් ඉඳලා ආයෙ යන්න වෙනවා. පොඩ්ඩක් කරදරයි පැය ගාණක් වැඩි. මේ තියෙන්නේ අද මගේ හෑන්ඩ් ලගේජ් එක. ඉතින් හෑන්ඩ් ලගේජ් එක අද මට හම්බුණා KLM එයාලයින් එකකින් කිලෝ 12ක්. සාමාන්‍යයෙන් මට හම්බෙන්නේ කිලෝ 8ක් වගේ. මේ බෑග් එක ලැප්ටොප් බෑග් එක. ඉතින් ඒකේ මගේ ඩොකියුමන්ට්ස් ඒ වගේ හෙඩ්සෙට් එක ඔය අනම්මනම් ඒ වගේ පොඩි බර නැති දේවල් ටික දාගෙන ඉන්නේ මේකේ. මේ ලොකු එකේ තමා බර ටික මගේ ලැප්ටොප් එක ටිකක් මේ සැරේ බරයි. මොකද හැකතොන් එකට යන හින්දා පොඩ්ඩක් පවර්ෆුල් කම්පියුටර් එකක් ඕන. ඒකින්ද මම කැම්පස් එකේ ලැප්ටොප් එක මම ගත්තා. ඒ වගේ මගේ කැමරාව වෙන කොහේ මම ඉතින් කොහේ ගියත් අරන් යන කැමරාවක් තියෙනවනේ. ඒක තියෙනවා. තව අනම්මනම් මගේ එක්ස්ට්‍රා ඇඳුමක් අනම්මනම් ඉලෙක්ට්‍රොනික්ස් කැලි ටික. ඉතින් මේ දෙක එකතු කරපුවාම කිලෝ 12කට කිට් වුණා. හැබැයි මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මේක තමයි ලෝන්ජ් එක. ලෝන්ජ් එකේ මං හින කලින් ආපෙන්ද කිසිම කෙනෙක් නැහැ තාම. ඒකත් හැබැයි හොඳයි වීඩියෝ කරගන්නත් ලේසියි. මෙතෙන්ද තමයි සාමාන්‍යයෙන් ෆ්ලයිට් එන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක නෙමෙයි මගේ ගේට් එක. මම මේ මිනිස්සු නැති ගේට් එකකට ඇවිල්ලා ඉන්නේ. මොකද මගේ ගේට් එකේ මගේ ෆ්ලයිට් එකට කලින් තව ෆ්ලයිට් එකක් එනවා. ඉතින් එතකොට ඒකේ ඉන්න පැසෙන්ජර්ස්ලා පිරීලා ඉන්නේ. ඒකින්ද එතෙන්ට ගිහින් වීඩියෝ කරන්න අමාරුයිනේ. ඒකින්ද මම මෙතෙන් ආවා වීඩියෝ ටිකක් කරගන්න. මෙහි ස්කැන්ඩිනේවියා පැත්තට ඔයාලා එනවනම් සහ කන්ටෙන්ට් කරනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තමයි මේ ගොඩාක් මිනිස්සුන්ගේ මූණු කැප්චර් වෙන විදිහට වීඩියෝ ගන්න එපා. මොකද මේගොල්ලෝ ටිකක් ප්‍රයිවසි කියන දේ සෑහෙන තදින් සලකන මිනිස්සු ටිකක්. එයාපෝට් එකේ මෙහෙම ඉන්න ගමන් පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයාලා ට්‍රැවල් කරනවා නම් මේක එක රටවල්. ඉතින් අපි ලංකාවේ ට්‍රැවල් කරත් පවර් බැංක් එකක් අරන් යනවනේ ඕන දිහාවක. මොකද හදිස්සියේ බැටරි බැස්සොත් ෆෝන් එකේ හරි මොකක් හරි ඔයාලගේ කැමරා එක පවර් බැංක් එකක් අරන් යනවා. ඉතින් මේ එයාලයින්ස් වල ඔයාලට කැමති විදිහට පවර් බැංක්ස් අරන් යන්න බෑ. මොකද ඒවට ගයිඩ්ලයින්ස් තියෙනවා. ප්‍රධාන ගයිඩ්ලයින් එක තමයි ඔයාලගේ චෙක්ඩ් ලගේජ් එක. නැත්නම් අපි කියන්නේ ලොකු බෑග් එක ඔයාලා ඇඳුම් දාගෙන අරගෙන ලොකු බෑග් එකේ මේ පවර් බැංක්ස් අරන් යන්න බෑ. මොකද ඒක මේගොල්ලෝ තහනම් කරලා තියෙන මේ වගේ ඇතුලේ බැටරිස් ලිතියම් අයන් බැටරිස් තියෙනවා. මේවා එක්ස්ප්ලෝසිව් නැත්නම් මේවා පුපුරන්න පුළුවන් මේ හීට් එක නැත්නම් රස්නේ වැඩි වෙලා ඒ වගේ දේවල් හින්දා. ඉතින් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ කියන්නේ අනිවාර්යෙන් මේ පවර් බැංක් එක ඔයාලගේ අතේ තියෙන්න ඕන නැත්නම් හෑන්ඩ් ලගේජ් එකේ තියෙන්න ඕන. මේ පවර් බැංක් එකක් මගේ අද ගයිඩ්ලයින් එක තියෙන්නේ එයාලයින් එකේ ගයිඩ්ලයින් එක විදිහට තියෙන්නේ කිලෝවොට් අවර්ස් 100කට වඩා අඩු වෙන්න ඕන මම මේ අරන් යන පවර් බැංක් එක. ඉතින් අද මගේ පවර් බැංක් එක තියෙන්නේ කිලෝවොට් අවර්ස් 96.2. ඒකින්ද මේක fully compatible. නැත්නම් ඔයාගේ බෑග් එක පොඩ්ඩක් හෝල්ඩ් කරලා ඒගොල්ලෝ මේක චෙක් කරලා බලනවා. මොකද මට එහෙම එකපාරක් වුණා මේ කෝපන්හේගන් වලදී මම වෙන පවර් බැංක් එකක් අරන් ගිහලා ඒගොල්ලෝ පොඩ්ඩක් තියාගෙන චෙක් කරා. ඒක පොඩ්ඩක් 100ට වැඩි. 100ත් 160ත් අතර මම දන්න විදිහට ප්‍රශ්නයක් නැහැ. හැබැයි 160ට වඩා වැඩි නම් ඒගොල්ලොන්ගෙන් ස්පෙෂල් අවසරයක් ගන්න ඕන හරි මොකක් හරි එහෙම එකක් තියෙනවා. පොඩ්ඩක් චෙක් කරලා බලන්න පවර් බැංක්ස් අරන් යද්දි. ඉතින් මට ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තව පැය 2කමාරක් වගේ තියෙන ඉඳ මම හිතුවා පොඩ්ඩක් වැඩ ටිකක් කරොත් හොඳයි කියලා. ඉතින් ලැප් එකයි මගේ පෝටබල් මොනිටර් එක පොඩ්ඩක් එළියට අරගෙන මේ ලෝන්ච් එකේ ස්පොට් එකක් තිබ්බා. ඒකින්ද මම ඒකේ පොඩ්ඩක් වැඩ කරන්න පටන් ගත්තා. මොකද පැය 2කමාරක් නිකන් ඉන්න එකේ තේරුමක් නැති හින්දා. ඉතින් ඇත්තටම හොඳයි
වැඩ කරන්න මේ වගේ ෆ්‍රී ටයිම් එකක් තියෙද්දි ෆ්ලයිට් එක එන්න කලින්. ඉතින් ෆ්ලයිට් එකට ගියා මට ෆ්ලයිට් එකට ඇතුළට යන එක මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ අද වෙදර් එක මාර ලස්සනයි ඩෙන්මාර්ක් වල. හරි ලස්සනට ආවට පේනවා. මේ වලාකුළුත් ලස්සනට පේනවා යටට. ඉතින් හරි මං හරි ආස view එකක් තමයි මේ වලාකුළු යටින් පේන එක. ඉතින් තව මම පොඩි වැඩක් කරනවා සාමාන්‍යයෙන් පුරුද්දක් වගේ මේ කම්පාස් එක දාගෙන යද්දි මේ එලිවේෂන් එක බලන්න. ඉතින් මේ මට මතක විදියට මීටර් 10000ක් විතර උඩට යනවා. ඒ කියන්නේ টොප්ම එලිවේෂන් එක. මට හම්බුණා පොඩි ස්නැක් එකක්. ඉතින් පොඩි සෑන්ඩ්විච් එකකුයි ඇපල් ජූස් එකකුයි ගත්තා. මේ මොකද ලොකු මීල් එකක් දෙන්නේ නැහැ මේ ෆ්ලයිට් එක පැය එකමාරක් වගේ යන හින්දා. දැන් මේ ඉන්නේ නෙදර්ලන්ඩ් රීජන් එකේ. ඉතින් ඔයාලට පේන ඇති පොඩ්ඩක් වෙදර් එක වෙනස් වෙලා තියෙනවා. මේ ක්ලවුඩි ගතිය වැඩි. ඉතින් මේ ක්ලවුඩ්ස් අස්සෙන් තමයි මේ ෆ්ලයිට් එක යන්නේ. ඇත්තටම කිව්වොත් මේක මේ ලෑන්ඩ් කරන්න පොඩ්ඩක් ළඟයි. සාමාන්‍යයෙන් මේ ෆ්ලයිට්ස් යන්නේ වලාකුළු වලට උඩින්. එතකොට මේ දැන් ඔය දැන් පේන්නේ වලාකුළු අස්සෙන් යද්දි මේ මීදුමක් වගේ යන්නේ. ඒක මේ වලාකුළු අස්සෙන් ගිහිල්ලා ලෑන්ඩ් කරන්න ලෑස්ති වෙන වෙලාවේ තමයි ඕක වෙන්නේ. දැන් ගොඩක් ළඟයි ලෑන්ඩ් කරන්න. අද ඇම්ස්ටර්ඩෑම් වලට පොඩ්ඩක් ක්ලවුඩි ගතියක් තියෙනවා. මේ චුට්ටක් සීතලයි. මම දැන් ඇම්ස්ටර්ඩෑම් එයාපෝට් එකට ආවා. මේක ඇම්ස්ටර්ඩෑම් ස්කිෆෝල් එයාපෝට් එක කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. පොඩ්ඩක් ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. ඉතින් මම ෆ්ලයිට් එකෙන් බැහැලා දැන් බැගේජ් ක්ලේම් කරන තැනට ඇවිල්ලා තියෙන. ඉතින් මගේ බැගේජ් එක එන්නේ බෙල්ට් 9 වෙනි බෙල්ට් එකේ. ඉතින් මෙයාලා ලස්සනට මෙහෙම ඩිස්ප්ලේස් වල දාලා දිනවා. මොකද ෆොරිනර්ස්ලාට ඇවිල්ලා මෙහි ට්‍රාන්ස්පෝර්ට් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් මේගොල්ලන්ගේ සිස්ටම්ස් වලට පුළුවන් ඔයාලගේ ඕනම ක්‍රෙඩිට් කාඩ් එක ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා මේ චෙක් ඉන් වෙන්න බස් වලට ට්‍රේන්ස් වලට. දැන් එනවා මගේ බෑග් එක, මගේ චෙක් ලගේජ් එක බෙල්ට් එක දිගේ. රයිට්. ඒක දැන් ගන්නවා. ඉතින් අරන් පොඩ්ඩක් බරු ටික ලෑස්ති කරගෙන බෑග් ටිකත් එල්ලගෙන යන්න ඕන මගේ ඊළඟ ට්‍රේන් එකට. මට ට්‍රේන්ස් කීප එකම තියෙනවා. මොකද මං රට මැදට යන්න ඕන මගේ කැම්පස් එකට. මොකද ඇම්ස්ටර්ඩෑම් තියෙන ටිකක් අයිනක වගේනේ. එතකොට රට මැදට යන්න ඕන මගේ කැම්පස් එක තියෙන පැත්තට. දැන් මට මුකුත් වැඩිය ක්ලේම් කරන්න දෙයක්වත් නැති නිසා මම දැන් දිගටම යනවා එයාපෝට් එකෙන් එළියට. ඒ කියන්නේ මේක ඇම්ස්ටර්ඩෑම් ට්‍රේන් ස්ටේෂන් එක. එයාපෝට් එකෙන් එළිය කියන්නේ එයාපෝට් එකේ ඒ ෆ්ලෝ එකෙන් යට ෆ්ලෝ එකේ තමයි ට්‍රේන් ස්ටේෂන් එක තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි පේන්නේ ගොඩාක් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඉතින් මගේ ප්ලැට්ෆෝම් එකත් හොයාගෙන මං ඉතින් ට්‍රේන් එකේ නැගන් ඉන්නවා. මේ කහ පාටයි නිල් පාටයි තියෙන ට්‍රේන්ස් වලට තමයි NS ට්‍රේන්ස් කියන්නේ නැෂනල් රේල්වේ සර්විස් එක. ඉතින් මේ ඔයාලා නෙදර්ලන්ඩ්ස් වලට එන අලුත් එක්කෙනෙක් නම් වැඩකට එනවා නම් හරි ට්‍රැවල් කරන්න එනවා නම් මේ ඇප්ස් කීපයක් තියෙනවා. NS 9292 සහ OV Pay කියලා ඇප්ස් ටිකක්. ඒවා ටිකක් බලන්න. මම මේ පල්ලෙන් මේකත් එක්ක ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් දාන්නම්. ඉතින් ඒ වගේ තමයි බලන්න ඕනේ ඔයාලගේ ට්‍රැවල් රූට්ස් ටයිම් මොනවද ෂෙඩියුල් මාරු වෙන ඒවා ඒ ටික බලා ගන්න පුළුවන්. පේමන්ට්ස් ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඉතින් මම දැන් ට්‍රේන් එකෙන් නැගලා මෙතන පැය කමාරක් විතර යන්න ඕන. රයිට්. මම දැන් පළවෙනි ස්ටේෂන් එකෙන් බැස්සා. මේක තමයි AD වාගනින්ගන් කියන්නේ. මේක පළවෙනි සිටි එක මම බැස්ස. දැන් මෙතන ඉඳලා තව ට්‍රේන් එකක යන්න ඕන වෙන තැනකට. ඒ ට්‍රේන් එකෙන් තව මේ විනාඩි කිහිපයක් තියෙනවා. ඉතින් ඒක එනකම් මම ඉතින් ස්ටේෂන් එකට වෙලා ඉන්නවා. ට්‍රේන් එක ආව. දැන් එතන අද පොඩ්ඩක් සෙනග වැඩි වගේ. ටක් ගාලා නගිනවා ට්‍රේන් එකට ඊළඟ සිටි එකට යන්න.
දෙවනි දවස ඊයේ සෑහෙන මහන්සි ෆ්ලයිට් එක ඇවිල්ලා ට්‍රේන් 3-4ක මට එන්න තිබ්බා. මොකද ඇම්ස්ටර්ඩෑම් වලින් පැය 3ක විතර දුරකින් තමා මං ඉන්න සිටි එක තියෙන්නේ. මේක කියන්නේ ඒඩි වාගෙනින්ගෙන්. ඒඩි වාගෙනින්ගෙන් ඩච් වලින්. ඩච් කියන්නේ ලන්දේසි. පැය 3ක විතර දුර ඇම්ස්ටර්ඩෑම් වලින් ඉඳලා ඊට පස්සේ සෑහෙන මහන්සි කොහොම හරි ඊයේ මං එද්දී 8:05 වුණා. 8 කාලා වගේ වුණා. ඉතින් මං එහෙමම වොෂ් එකක් දාගෙන බඩු ටික පොඩ්ඩක් එහෙම මේ කරලා එහෙමම නිදාගත්තා. ඊට පස්සේ දැන් මේ උදේ පොඩ්ඩක් ලෑස්ති වෙලා යන්න හදන්නේ බ්‍රේක්ෆාස්ට් එකට. ඉතින් මට කැම්පස් එකට යන්න ඕන 12ට ලන්ච් එකට. ලන්ච් එකත් එක්ක තමයි අපේ වර්ක්ෂොප් එක පටන් ගන්න. ඉතින් අද වර්ක්ෂොප් එකේ පළවෙනි දවසේ එතන මට වීඩියෝ කරගන්න පුළුවන් වෙද්ද නැහැ. පුළුවන් වුණොත් මම වීඩියෝ කරනවා. මේ හොටෙල් එක හරි ලස්සනයි. මේ මම දන්නේ මං බුක් කරේ සිංගල් රූම් එක. හැබැයි ඒගොල්ලෝ මට දුන්නේ ෆැමිලි රූම් එක. මම දන්නේ ඇයි කියලා. මේක සෑහෙන ලොකුයි රූම් එක. මෙතන ටීවී එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඩබල් බෙඩ් එකක් තියෙනවා. මම සිංගල් රූම් එකක් කිව්ලොත් මම දන්නේ ඇයි ඒගොල්ලෝ ඉච්චර ලොකු එකක් දුන්නේ කියලා. ලොකුවට බාත් රූම් එකක් තියෙනවා. මෙහෙම එළියට එළියේ මට මෙතන මේ වගේ පැටියෝ එකක් තියෙනවා. මේකේ හවුස් එකට ඉඳගෙන එහෙම චිල් එකේ පොඩ්ඩක් ඉන්න පුළුවන්. ක්ලයිමේට් එකේ මාර ලස්සනයි. මේක මේ සිටි එක සෑහෙන මේ ගස් තියෙන සිටි එකක්. මාර ලස්සනයි මේ. එහෙනම් දැන් අපි බ්‍රේක්ෆාස්ට් එක ගන්න මාර බඩගිනි. මම බ්‍රේක්ෆාස්ට් එක අරන් ඇවිල්ලා ඊටු ටික පෙන්නන්න. මේක තමයි බ්‍රේක්ෆාස්ට් එක ගන්න තැනට යද්දි හම්බෙන ලෝන්ච් එක. ඉතින් හරි ලස්සනයි. මේ ඔයාට වැඩ කරන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා ඕනම් ෆුට්බෝල් මැච් එක මේ දවස්වල යනවානේ. ඒකට ඒක බලන්න පුළුවන්. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්. සෑහෙන ලොකු ඒරියා එකක් තියෙනවා. මේ පොඩ්ඩක් චිල් එකේ ඉන්න හවසට හරි දවසේ ඕනම වෙලාවක ඇවිල්ලා මෙතන ඉන්න පුළුවන්. ඉතින් මේ ලස්සන අයිටම් එකක් තියෙනවා. මහන්සිලා ඇවිල්ලා මසාජ් එකක් දාගන්න පුළුවන් මේ මැෂින් එකෙන්. මේ පුටුවක්. ඉතින් යුරෝ 5ක් ගෙවලා විනාඩි 5ක් මසාජ් එකක් දාගෙන යන්න පුළුවන්. ඕන නම් හයික් එකක් වගේ යනවා නම් ගිහිල්ලා ආවම මහන්සියෙන් එතකොට ඉතින් මෙතෙන් ඇවිල්ලා මසාජ් එකක් දාගන්න පුළුවන්. මම දැක්කේ නැහැ කවුරුත් දාගන්නවා. ඉතින් මේ බ්‍රේක්ෆාස්ට් එකට ආවා. මේක සාමාන්‍ය විදියට බ්‍රේක්ෆාස්ට් බෆෙට් එකක් තියෙන. ඉතින් යුරෝපියන් ස්ටයිල් එකට ඉතින් ගොඩක්ම මේ ස්ක්‍රැම්බල්ඩ් එග්ස් බේකන් ඕගන් ඉතින් ප්‍රධානම මේක බ්‍රේක්ෆාස්ට් එක. ඊට පස්සේ මම ඉතින් ඒකත් අරගෙන හොඳට කන්න පුළුවන්. ලස්සනයි. ඉතින් වටේටම පේනවා. ආයි කාමරේට ආවා. මගේ බෑග් එක ලෑස්ති කරගෙන තව ටිකකින් යන්න ඕන කැම්පස් එකට. කැම්පස් එකට කියන්නේ පොඩ්ඩක් වටේ පොඩ්ඩක් ඇවිදලා බලන්නත් ඕන මේ බස් වල තියෙන විදිහ අනේ මෙහි. ඉතින් මේ සැරේ මං කිව්වනේ මගේ බඩු ටිකක් ගෙනාවා කියලා. ඉතින් මට මේක හොටෙල් එකේ තියලා යන්න ටිකක් බයයි. මේ ඒකින්ද මේ ටික අරන් යනවා. මේකට ජැකට් එකක් දාගන්නවා. පොඩි ෂර්ට් එකක් වගේ. මේක මේ පොඩ්ඩක් සීතල වුණොත් අද එහෙම ලොකුවට අවුවකුත් නැහැ. මගේ කැමරා එක තියෙනවා. ෆස්ට් ඒඩ් කිට් එකක් තියෙනවා. ND ෆිල්ටර් එක. ඊට පස්සේ මවුස් එක, බැටරි, අනමනම් පවර් බෑන්ක් එක, ලැප්ටොප් චාර්ජර් එක. ඊට පස්සේ ලැප්ටොප් එක තියෙනවා මෙන්න මේකේ. මේ සෑහෙන බරයි වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. නරය යන්න එපා. තියලා යන්නත් බයයි. මේක හරයි යනවා. මම දැන් පයින් යනවා මේ පස්සෝල් ටික හොයාගෙන. අනට පැත්තට මාර ලස්සනයි. මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ. නිකන් ට්‍රේල්ස් වගේ තියෙනවා ඇවිදගෙන යන්න. මේ කැලේ ඇස්සේ හවස් වෙලා කැම්පස් එකට ගිහින් ඇවිල්ලා යන්න ඕන. මේ හරි ලස්සනයි මේ පැත්ත.
රයිට් මම දැන් බස් හෝල්ට් එක හොයාගෙන බස් එකේ නැග්ගා කැම්පස් එකට යන්න. ඉතින් මේ සාමාන්‍යයෙන් බස් වැඩ කරන විදිය ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම ඩෙන්මාර්ක් වල සමානයි. හැබැයි මම දැකපු එක ලස්සන දෙයක් තමයි අපි බස් එකෙන් බැහැලා යද්දී ඩ්‍රයිවර්ට have a nice day හරි මොකක් හරි එන එකක් කියලා තමයි යන්නේ. එයත් කියනවා අපි නොකියුවත්. ඉතින් ඒක හරි හොඳයි. මම ඩෙන්මාර්ක් වල මම ඒක දැකලා නැහැ ගියාට. ඉතින් මේක තමයි මං එන කැම්පස් එක. මේකට කියන්නේ Wageningen University and Research. මේක මං ඉන්න කැම්පස් එක වගේම ටෙක්නිකල් යුනිවර්සිටි එකක්. ඉතින් ගොඩක් ටෙක්නිකල් සයිඩ් එක රිසර්ච් යනවා. ඉතින් මං ඇතුලේ නම් ගොඩක් වීඩියෝ කරේ නෑ ඇත්තටම කිව්වොත්. මෙහෙම දවස් 4ක් විතර ගෙවුණා කැම්පස් එකේ වැඩත් එක්ක. ඉතින් මේ මං කියවනේ මේක ට්‍රැවල් කරන්න ආපු ගමනක් නෙමෙයි නිසා මට ගොඩාක් තැන්වල යන්න බැරි වුණා. හැබැයි ඉතින් කැම්පස් එකේ වැඩ ටික කරගත්තා. ඉතින් අන්තිම දවසේ මම ආවා ඇම්ස්ටර්ඩෑම් වලට ආපහු. ඉතින් ඇම්ස්ටර්ඩෑම් කියන්නේ සෑහෙන බිසි නගරයක්. ඉතින් ගොඩාක් රටවලින් ටූරිස්ට්ලා එනවා මේක බලන්න. මොකද ගොඩක් ලස්සන තැන් තියෙනවා. එතන මේ කැනල්ස් මේ බෝට් රයිඩ්ස් හරි ලස්සනයි. ඉතින් මේක බලන් ඉන්න මාත් ඉතින් චුට්ටක් ගියා අන්තිම දවසේ පොඩ්ඩක් ඇවිදලා එන්න. ඉතින් මං ගිහපු විශේෂම තැනක් තමයි වැන් ගෝෆ් සහ රැම්බ්‍රැන්ඩ් කියන ඩච් පේන්ටර්ස් ලගේ. ඔයාලා දන්නවද ඇති? ලෝකෙම ප්‍රසිද්ධයිනේ ස්ටාරි නයිට් පේන්ටිං එක ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් ඒ ස්ටාරි නයිට් පේන්ටිං එක කරපු වැන් ගෝෆ් සහ තව රැම්බ්‍රැන්ඩ් කියලා ආටිස්ට් කෙනෙක් හිටියා. එයාට වඩා අවුරුදු 200කට විතර කලින් ඒ දෙන්නගේ ආර්ට්ස් වලට වෙනමම වෙන් කරපු මියුසියම් එකක් තියෙනවා. මියුසියම් එකක් කියන්නත් බෑ. මේක ඇක්ටිව් චර්ච් එකක්. ඒ කියන්නේ දැනටමත් දේව මෙහෙයන් පවත්වන පල්ලියක්. ඉතින් ඒකේ ලයිට් ප්‍රොජෙක්ෂන් ෂෝස් තියෙනවා හැම දවසකම හවස 3 ඉඳලා 6 වෙනකම්. ඉතින් මාත් ඒකට ගියා. මොකද මගේ ඩ්‍රීම් එකක් තමයි මේ වැන් ගෝෆ් ගේ ආර්ට්ස් බලන එක. ඉතින් මට ඒ වෙලාවේ ඒක බලන්න පුළුවන් වුණා. මාත් ඔයාලට මේකෙන් පොඩි එක්ස්පීරියන්ස් එකක් දෙන්න. මේක විනාඩි 40ක ලයිට් ෂෝ එකක්. ඒ කියන්නේ 360 අංශක 360ක හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මේක බිම ඉඳගෙන බිම දිගා වෙලා බලන්න පුළුවන්. උඩ බලාගෙන වටේට හරි ලස්සනට මේක ප්‍රොජෙක්ෂන් එක ඒගොල්ලෝ කරලා තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් ඇම්ස්ටර්ඩෑම් යන්න ඉන්නවා නම් මේකත් ගිහින් බලන්න වටින තැනක්. But my dear brother, you know, I feel like I'm in Japan. Arles and the Provence seem to be as beautiful as Japan for the clearness of the atmosphere and the gay color of it. But when will I do the starry skyline? That painting that's always on my mind. The most beautiful paintings are the ones you dream of, that you'd never make. But it's a matter of attacking them nevertheless, however incompetent one may feel, vis-a-vis the indescribable glorious splendors.
ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්නේ මම මගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට මම නෙදර්ලන්ඩ්ස් ගිහිල්ලා කරපු දේවල් වලින් හරිම පොඩි ප්‍රමාණයක්. මොකද මම ඇත්තට මේ vlog එකක් කරන්න කියපු ගමනක් නෙවෙයි. ඉතින් මට නිකන් යන ගමන් මට හිතුණා මේ channel එකට vlog එකක් දැම්මොත් හොඳයි කියලා. මං හිතන්නේ අනිත් YouTube එකේ තියෙන vlogs එක බලද්දි මේක සමහර විට ඉන්ටරෙස්ටිං නැති වෙයි. හැබැයි මට හිතුණා දැන් මේ channel එකට vlogs කීපයක් කුත් දැම්මොත් හොඳයි කියලා. මොකද පහුගිය මාසේ කීපෙදිම මට මුකුත් දාගන්න බැරි වුණා මේ මගේ කැම්පස් එකේ වැඩත් එක්ක. ඉතින් මේ අපි බලමු ඉස්සරහට සමහර විට vlogs කීපයක් මට දාන්න පුළුවන් වෙයි. මම එක දිහාවල් වල යන්නේවා මගේ PhD එකේ progress එක සහ මගේ career එක කොහොමද වෙනස් වෙන්නේ සහ මම කොහොමද ඒක අරන් යන්නේ ඒවටත් අදාළව vlog එකක් ගේන්න. එකක් නෙමෙයි සීරීස් එකක් ගේන්න පුළුවන්ද කියලා බලමු. ටයිම් තියෙන විදිහට. ඉතින් මම හිතනවා ඔයාලා මොන හරි මේකෙන් එන්ජොයි කරන්න ඇති. මොන හරි අයිඩියාස් තියෙනවා නම් සහ මොන හරි දැනගන්න මොන හරි ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න.